ඔබේ දරුවා කොච්චර පාඩම් කළත් විභාගයට බයයි නේද? මේ ආතතිය නැති කරන්න මහා ලොකු දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. විභාග බයට ප්‍රධානම හේතුව තමයි විභාගය මගේ පාලනයෙන් තොරයි කියලා දරුවන්ට දැනෙන එක. මොන ප්‍රශ්න එයිද? පාඩම් කරපුවා විභාගයට අහයිද? ලකුණු අඩු වෙයිද? මේ වගේ බොහෝ කාරණා හිතන නිසා විභාගයට යන දරුවෝ ගොඩක් වෙලාවට ආතතියෙන් තමයි විභාගයට මුහුණ දෙන්නේ. දරුවන්ගේ මේ ආතතිය අඩු කරන්න පුළුවන් හොඳම දේ තමයි දරුවන්ට පාලනය කළ හැකි දේවල් වලට අවධානය යොමු කරන විදිය ඔවුන්ට කියා දෙන එක. දරුවා විභාගයේ හේතුවෙන් ආතතියට පත් වෙනකොට විභාගයට බයද කියලා අහන එක වෙනුවට ඔබට මේ විදියට අහන්න පුළුවන්. ඔයා හොඳටම පාඩම් කරපු, එහෙමත් නැත්නම් ඔයාට ලේසි පාඩම් මොනවද? සමහර විට ඒක එක පාඩමක් දෙකක් වෙන්නත් පුළුවන්. හැබැයි ඒකෙන් එයාගේ පාලනය එයාට ආපහු ලැබෙනවා. මම දන්න දේවල් තියෙනවා කියන ආත්ම විශ්වාසය එයාට ලැබෙනවා. ආදරණීය මවක් පියෙක් විදිහට විභාග ආතතියට ඔබේ දරුවාව පාලනය කරන්න ඉඩ දෙන්න එපා. චරිත් ගිම්හාන් විභාගයට ජීවිතයට ජයගෙනෙන සොඳුරු ඇදුරා.